ඉතින් අද මේ behind the scenes video එකෙන් මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ මම අඹේවැල මිල්ක් ප්‍රොඩක්ට් එකට කරපු ෂූට් එකක් සම්බන්ධයෙන්. මේ ෂූට් එක කරේ ඔරිජින් ෆිල්ම්ස් වල. මේක ස්ටුඩියෝ එකක් නෙමෙයි, ඔෆිස් එකක්, ප්‍රොඩක්ෂන් හවුස් එකක්. ඉතින් මේ වගේ තැනක මම මේ වැඩේ කොහොමද කරේ කියන එක ඔයගොල්ලොත් එක්ක කතා කරන්නයි අද මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් මම යනකොටත් මොඩල්ව සූදානම් කරනවා. මොඩල්ගේ පොඩි ටැටූ එකක් තියෙනවා. ඉතින් මේකප් ආටිස්ට් ඒ ටැටූස් ටික අයින් කරනවා. හොඳ ටැලන්ටඩ් මේකප් ආටිස්ට් කෙනෙක් හිටියේ. ඉතින් මම ගිහිල්ලා මගේ සෙටප් එක දාගත්තා. අද මම ඔයගොල්ලන්ට විශේෂයෙන්ම මේ වීඩියෝ එක ගේන්නත් මම හිතුවේ මගේ මේ ලයිට් සෙටප් එක ගැන පොඩ්ඩක් කියලා දෙන්න. අද මම යන්නේ 3 ලයිට් සෙටප් එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති පිටිපස්සෙන් 175 ඔක්ටා එකක්. ඒ වගේම දෙපැත්තෙන් තව 5 feet ඔක්ටා එකයි deep ඔක්ටා එකයි පාවිච්චි කරලා තියෙනවා. මගේ iWise එක මේ client Rovani, ඒ වගේම ඒ production house එකකින් ඇවිල්ලා ඉන්න නාකුල්, ඒ වගේම supporting crew එක. ඉතින් මෙතන තමයි අද අපේ shoot එක වෙන්නේ. මතක තියාගන්න මෙතන daylight leak වෙන තැනක්. නමුත් මේ වගේ අවස්ථාවක මම කොහොමද කරේ කියන එක කියන්න තමයි මම හිතුවේ මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගේනවයි කියලා. ඉතින් daylight leak වෙන තැනක කොහොමද මේ වැඩේ කරන්නේ? මම මුලින්ම කරන්නේ මේ වගේ shoot එකක් කරද්දී model එක place කරන්න ඉස්සෙල්ලා මම iWise කැමරා ඔක්කොම දේවල් ready කරලා lights fire නොකර මම කැමරා එකෙන් shoot කරනවා සම්පූර්ණයෙන්ම black image එකක් එනකම්. කොහෙන්වත් daylight එකේ සෙයියාවක්වත් නොවෙන්න. සමහරට මම ඔය අඹේවැල milk product එක විතරක් මේ සුද තියලා ඒක විතරක් shoot කරන්න පුළුවන්. ඒතකොට මම දන්නවා කොහෙන්වත් light leak එකක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. මොකද මම pitch black image එක බිඳුව හැටියට අරගෙන ඊට පස්සේ තමයි මම light control කර model එක light up කරන්නේ. ඉතින් පිටිපස්සේ light එක මම හුඟක්ම ළඟින් තියාගත්තා. මොකද backdrop එකක් දාන්න තරම් ඉඩක් තිබුණේ නැහැ. හුඟක් පිටිපස්සට කරොත් model ගේ actions එක light එකෙන් පිට පේන්න පුළුවන්. ඒක නිසා මම කරේ මේ image එකේදී model එක හුඟක් මම ළඟින් තියාගත්තා මගේ 170 ඔක්ටා එක දාලා. ඒකට මම පාවිච්චි කරේ pro photo light එක. මොකද එතන wire එකක්වත් තිබුණේ නැහැ මට power කරන්න. පොඩි congested area එකක් හින්දා. ඉතින් අනිත් lights දෙක තමයි මම key and fill හැටියට පාවිච්චි කරේ මේ model හැරෙන පැත්ත අනුව. මෙන්න මේ වගේ තමයි මම ගත්ත shots iWise එකෙන් පෙරුනේ. ධනංජය තමයි iWise එකේ අද DIT ගේ වැඩේ කරේ. මේ second outfit එක ඒ product එකට ගැලපෙන outfit එකක්. මේකෙදි මේසයක් තිබුණ නැහැ. product එකත් එක්ක ගන්න branding shots ටිකක් තිබුණේ. ඉතින් මෙන්න මෙහෙම උත්සාහයක් දරලා බලන්න. 3 light setup එකත් හරි ලේසි congested තැනක shoot එකක් කරනවා නම්. ඔයාට මේසයක් වගේ දෙයක් තිබුණොත් මේ ඔයගොල්ලෝ දකිනවා වගේ ඒක use කරන්න පුළුවන්. light එක bounce කරලා ගන්න. බලන්න කොච්චර daylight එකක් තියෙනවද, කොච්චර light leaks තියෙනවද. නමුත් එහෙමයි කියලා මට black cloths දාගෙන ඒ දේවල් කරන්න ගියොත් මේකේ production එක හුඟක් ඉහළ යනවා. එතකොට වැඩේ වෙන්නේ නැහැ. නමුත් ඡායාරූප ශිල්පියෙක් හැටියට ඔයා දැනගන්න ඕනේ ඒකට සුදුසුම ක්‍රමය මොකද්ද? ඒ අවස්ථානුකූලව හැඩගැහෙන්න. ඉතින් මෙන්න මෙහෙම තමයි මම මෙන්න මේ අඹේවැල shoot එක කරේ. ඉතින් මේකෙන් ඕගොල්ලෝ ගන්න ඕන දේ තමයි congested තැනක 3 light setup එකකින් කොහොමද මේ වගේ shoot එකක් කරන්නේ. මේ මගේ style එක. ඉතින් මම මේ videos ගේන්නේ නවක කට්ටිය වෙනුවෙන්, ඉගෙන ගන්න දෙයක් කැමති අය වෙනුවෙන්. ඉතින් මොනවා හරි දෙයක් ඕගොල්ලන්ට අහන්න තියෙනවා නම් comment section එකේ දාන්න. මම ඒකට respond කරන්නම්. Behind the shoot with Sali වැඩසටහනෙන් මම ඔබෙන් සමුගන්නවා. නැවතවරක් ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන්න. ඔබ සැමට සුබ දවසක්.